මන්ද මතාවක් කීවනේ උඹ යන දිහාක ඵලයන්කෝ මං හෙට උඹ මුලිච්ච වෙන්නම් ඒකත් එහෙමද මං ඉන්නවා හොඳයි මේ මහතුන් මොකද මේ හෙට උදෙන්නින්ගක් මා මුණ ගැහියන්කෝ උඹත් ඒ කතා කරන්න ලොකු කාරණාවක් තියෙනවා හෙට නම් එන්න වෙන්නේ නැත්තෝ හෙට බෑ හෙට රාජකාරී බොහොම බහුල දවසක් හවස් කරේ පුළුවන් වුණ බලමුකෝ එඤ්ඤා මේකට පිනට සීනි කරින්නම් බුන්ටත් ඕන උගේ වෙලාවට මං එන්ටත් ඕන ඒවට අල්ලගන්න වෙයි හොඳ නැට් නැති ගිරියෙක් ඊ ඉස්කෝලේ ඉස්සරහ පිටදී බලු කුක්කෙක් ගන්නට නැට්ට වෙනවා දැන් අද මු එළියට එන්ට පස්ස ගැව්වා බලමු රජෝ බලමු උඹ ඉන්නේ මේ නියඳවිල මං ඉන්නේ මේ නියඳවිල India. Alright. Nama. දෙහාම්දුරනේ පහන් අයියා මාව දකින්නත් ඇති නැත්තම් කොහටරි වහන් වෙන්නත් තිබුණා දැන් ඉතින් මක් කරන්නද කතා කළොත් කතා කරලා යනවා සුදුහාමිනේ අද කලින් ඔව් පහන්නයි අද ටිකක් වෙලාසෙනින් යනවා මට සුදුහාමිනේව හම්බුනේ කොහොඳයි මම බතාවකුත් ආව සුදුහාමිනේ මුණ ගැහෙන්න කියලා ඒත් ඉතින් නිල මම ආවෙසෙලා මගේ ඇඟට කඩාගෙන පැන්නනේ මං අහගෙන හිටියේ අප්පච්චි පහනයට පලා බෙදනවා අනේ පහන්නයි ඊට පස්සේ එහෙ එන්න එපා අපේ අප්පච්චිට උනත් උනටලා බාල්දු වෙන්න ඕනේ නෑනේ නෑ සුදුහාමිනේ මං ඔය වතා කරන්නේ මොන ප්‍රශ්නයක්වත් මං හිතේ නේක නතර කරන්නේ නෑ ඉතින් මාමට දොස් කිව්වට මං ඒ වයිඩි ගණන් ගන්න අයිතිර සුදුහාමිනේ වෙනුවෙන් මට ඔයිට වඩා දේවල් වුණා තිවසන්ට පුළුවන් දෙයනේ පහන්නයි මේ කියන්නේ මගේ ආතේ වෙනුවෙන් යා ඕනම දෙයක් ඉවසනවා කියලා නේද මන්න මහා පෞකාරී දැන් ලාලිත් මට කැමති වෙච්ච ගමන් අපේ සම්බන්ධකම් පහන්නය දැනගනී එතකොට ආරංචිය කනට වැටෙන වාරයක් පාසා පහන්නය දුක් වෙයි මොනවද සුදුහාමිනේ කල්පනා කරන්නේ මම යන්නම් පහන්නයි හිස රදේ වගේ පස්සෙන් ඉඳකට මං ගිහින් ඇරලන්න එපා මට තනියම යන්න පුළුවන් එහෙනම් ඉමිටියන්ට පස්සේ වෙලාවක මුණ ගැහෙන්නම් මට සුදුහාමිනේ මුණ ගැහෙන්නත් ඕනේ මං එන්නම්කෝ
අද මට වෙනදටත් වඩා මන්සලා මතක් වෙනවා. ඇයි? මන්සලාගේ සුවඳක් මට දැනෙනවා වගේ. මන්සලා මගේ ජීවිතේම කණු පිට පෙරළුවා. ලාලිත්‍ය මන්සලා ලාලිත්‍ය අපේ වෙඩින් එකට ඉස්සෙල්ලා මට මොන හරි වුණොත් කියලා කියන්නේ මන් නැති වුණොත් නැති වුණොත් මොනවද මේවා කියන්නේ? මම මැරුණොත් නැත්තම් මැරුණා වගේ වුණොත් ආද මන්සලා ඔයා මේ කියවන්නේ මං අහන දෙයට මට උත්තරයක් දෙන්න ලාලිත්‍ය. මොනවාද මන්සලා ඔයා මේ අහන්නේ? ඔයා නැතුව කොහොමද මම මගේ ජීවිතේට මුහුණ දෙන්නේ? ඔයා තමයි මගේ ජීවිතේ. මගේ ජීවිතේ හැම සිතුවිල්ලකම ඉන්නේ ඔයා. ඔයාගේ ජීවිතේට මොනවා හරි වුණොත් ඒ දවසේ ඉඳන් මගේ ජීවිතේ නතර වෙයි. එහෙම වෙන්න දෙන්න බෑ ලාලිත්‍ය. ඔයා මොනවා හරි කිව්වත් ඔයාට මොනවා හරි වුණත් ඒකම තමයි මගේ ජීවිතේටත් වෙන්නේ මන්සලා. නෑ ලාලිත්‍ය මං ජීවත් වුණත් නැතත් ඔයා හොඳින් ජීවත් වෙන්න ඕන. ඔයාගේ ජීවිතේ ඔයා ඉදිරියටම අරන් යන්න ඕන. මං ජීවත් වුණත් නැතත් ඔයා සතුටින් ජීවත් වෙන්න ඕන ලාලිත්‍ය. මම කොහෙට හරි වෙලා ඔයා දිහා බලන් ඉන්නවා ලාලිත්‍ය. ඔව්. ඔයාගේ හැවණැල්ල වගේ මම ඉන්නවා ලාලිත්‍ය. මොනවාද ඔයා මේ කියවන්නේ මන්සලා? මේ වගේ හොඳ දවසක මේ වගේ ලස්සන තැනක මොනවාද ඔයා මේ කියවන්නේ? ලස්සන හැමදේම දවසක අවලස්සන වෙනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. මම නැති වුණා ඔයා දුක් වෙන්න එපා. ඔයා හැමදාම සතුටින් ජීවත් වෙන්න ඕන ලාලිත්‍ය. ඔයා නැති වෙන්නේ නැහැ මන්සලා. ඔයගේ අසුබ කතා කියන්න එපා. මම දන්නවා. මම තව වැඩි දවසක් ඉන්නේ නැහැ. අයියෝ එහෙම කියන්නේ? වඩ මොකක් හරි අසනීපයක් තියනවද? ඔව් ලාලිත්‍ය. මොකද්ද මන්සලා වඩ තියෙන අසනීපේ? මොකද්ද මන්සලා වඩ තියෙන අසනීපේ? ඒක මන් දන්නෙත් නෑ. මොනවාද මන්සලා මේ කියවන්නේ? මං කියවනවා නෙමෙයි ලාලිත්‍ය. මං කියන්නේ වෙන්න යන දේ. ඒක හරියට ගාක් නපුරු කීනයක් වගේ.
තිබුණා. ඒ ප්‍රශ්නේ මොකක්ද කියලා කියන්න තරම් ඒ මන්සලට මන් ගැන විශ්වාසයක් නැති වුණේ. ඒ මන්සල මට මේව කරේ. ඔයාගේ හැම ප්‍රශ්නයකටම මං ඉන්නවා කියලා දැන ඇයි මට ඔයා මේවා නොකියුවේ?